2024 සැප්තැම්බර් 21 මැතිවරණය කියන්නේ අදට හරියටම මාස 6කට කලින් ජනාධිපතිපත් වුණේ අපි ඒ ටර්න් එක ගන්න මේ වෘත්තිකයෝ විදිහට අපි හැමෝම එකතු වෙලා කරපු උත්සාහය ලොකුවට එෆෙක්ට් වුණා ලොකුවට බලපෑවා. ඒක තමයි අතර වෙන්න ඕනේ අපිට මේකේ පළවෙනි පියවර විතර අපි තාම දීලා තියෙන්නේ. ඉස්සරහට තව ගොඩක් වැඩ තියෙනවා. මොකද ඒකෙත් වගකීම් අපි හැමෝම ගන්න ඕනේ. ඒක තමයි මම හැමදාම කියන්නේ. මොකද අපි එළියේ ඉඳලා අපි විපක්ෂයේ ඉන්නකොට අපි කිව්වා මේක වෙන්න ඕන අරක වෙන්න ඕන කිය අපි කිව්වා. හැබැයි බලය ලැබුණාන් පස්සේ අපිට කරාරින්න බෑ. අපි මේ ගේම ගහන්න ඕනේ. ඒකෙදී ඇත්තටම විශේෂයෙන්ම අපි හැම දිනම ඒක අර ඕනේ කියපු මිනිස්සු අවංකවම කැප වෙන්න වෙනවා. නැත්නම් මේක කොට දාන්න බෑ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. ඒක තමයි මම ඇත්තටම මම හිතන්නේ මේ දැන් දැවිලත් අපි මේ අපි අලුතෙන් සමුළු දීලා ආයතනය කරන්නේ ආරාධනා කරන්නේ. මොකද අපි ආණ්ඩු කරනකොට අපිට තේරෙනවා අපිට කොච්චර මිනිස්සු ඕනේද කොච්චර වෘත්තිකයෝ ඕනේද අවංකව කරන්න පුළුවන් ඕනේද ආයතන වලට පත් කරන්න ගියාම තිරිච්ච ප්‍රශ්න ගොඩාක් තිබුණා අපිට. මොකද ඒකට ගැළපෙන්න අපි ඩිරෙක්ටර් බෝඩ් එකකට පත් කරාට අපි පරණ විදියට අපි කරේ නෑ. අපි ආයතනයට සම්බන්ධ විෂයට අනුකූලව ඒකට එක්ස්පීරියන්ස් එකක් තියෙන ඒකට ඒ විදියට ඉගෙනගෙන තියෙන ඉහළ අධ්‍යාපනය ලැබලා තියෙන කට්ටිය තමයි උපරිම තේරුවේ. සමහරවිට බිස්නස් ඕගනයිසේෂන් අපි බිස්නස් පැත්තෙන් ඉගෙනගෙන ඒක රුචියක් තියෙන කට්ටිය තේරුවා. හැබැයි එතෙන්දී අපිට තියෙනවා මොකද අපි ඉන්න ආර්ථික තත්ත්වය එච්චරම තාම හොඳ නැති තැනක තියෙන්නේ. අපි ඒක ගොඩ නගමින් පවතිනවා. ඒකත් එක්ක අපිට බෑ අපිපත් කරන නිලධාරි මණ්ඩලයට සැලකිය යුතු පැකේජ් එකක් දෙන්න. ඇත්තටම එහෙම අපිට නිදහසක් නැහැ. මොකද අපි බෙදා ගන්නවා වගේ එක සාමාන්‍ය ජනතාවට දැනෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය ඇත්තටම අපිට එකතු වුණා අපිට කැප වෙලා වැඩ කරන්න. මොකද සමහර ඇත්තටම තියෙනවා මොකද අපිත් දන්නවා සමහරුන්ගේ තරුණ ජීවිතේ ෆැමිලි එක තියෙනවා ළමයි ප්‍රශ්න තියෙනවා. ඒවා ගොඩනගා ගන්න තව කල් ගිහිල්ලා නැති කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට බැරියස් තියෙනවා වුණාම. ඉතින් අපි හිතනවා ඒගොල්ලන්ටත් ඉස්සරහට දැන් අපි යම් කට්ටිය එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ ඉස්සරහට තවත් ඒ ඕපනින් එක තියෙනවා. මොකද විශේෂයෙන්ම අපේ ඉන්න ගොඩාක් කට්ටිය ලක්ෂ ගණන් වල මොකද ඉංජිනේරු වෘත්තිකයන්ගේ තියෙන ඒ ප්‍රශ්නේම තමයි කියන්නේ දැන් යම් මට්ටමකට ඒගොල්ලෝ ස්ටේබල් වුණාන් පස්සේ ඒගොල්ලන් ලොකු ආදායමක් උපයනවා. ඉතින් ඒකත් එක්ක කම්පෙයාර් කරන්න බෑ අපිට රජයෙන් අපිට මේකට කරන්න පුළුවන් රිටර්න් එක අපිට දෙන්න පුළුවන්. අර කිව්වාගේ වාහනයක් මේ තෙල් ටිකක් හම්බ වෙන සමහරලාවට අපි දේශපාලක විදිහට ගත්තම මම ඇමතිට විතරයි. මන්ත්‍රීට ටිකක් නැහැ. වගේ තමයි පොඩි දීමනා ටිකක් විතර හම්බ වෙන්නේ. ඉතින් වාහනයක් වුණත් එහෙමයි. එතකොට බෝඩ් එකට ගියත් සමහරට චෑමන්ට හම්බුණා ඩිරෙක්ටර්ලාට හම්බ වෙන්නේ නැහැ. ඉතින් හැබැයි අපි කියන්න ඕනේ ගොඩක් ඩිරෙක්ටර්ස්ලා විදියටපත් වෙච්ච අයත් ඒගොල්ලෝ අර ඩිරෙක්ටර් බෝඩ් එකට විතරක් යනවා නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අපි කියන්නේත් එහෙමයි. ඒගොල්ලෝ සතියකට සැරයක්වත් ගිහිල්ලා ඒක වැඩ බලන්න ඕනේ. මොකද ෆුල් ටයිම් මේ ඒගොල්ලෝ ස්ථිර සේවකේ නොවුනට ඒගොල්ලන්ට අපි වක්කීමක් දීලා තියෙනවා. අපි ඒක පස්සෙන් එක අතෙන් කිව්වොත් පන්නනවා. මොකද අපිට ඕනේ ප්‍රතිඵල ඕනේ. නැතුව බෑ අපි ඊළිදා දෙන සුරාදා දෙම අවශ්‍ය නැහැ. අපි වගේම තමයි ඒගොල්ලොත් වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපිට ඊළඟට තියෙන ප්‍රධාන එක වගේම අපි ආණ්ඩුවේද මේ සැරේ අයවැයේද අපි ප්‍රධාන අරමුණක් අපේ තියෙන්නේ. ජනතාවට අපි කරන හැම සංවර්ධන ව්‍යාපෘතියකම ප්‍රතිලාභ ඍජුවම ජනතාවට යන්න ඕනේ. ඒක අපේ තේමාවක්. ඒක කොන්ත්‍රාත්කාරයෙකුටත් මැති හමුදුරුවන්ටත් කාටවත් වෙන ආයතනයකටත් යන්න ඕනේ. ඒක ඍජුව ජනතාවට යන්නේවා විතර අපි ක්‍රියාත්මක කරන්නේ. මොකද ඒකෙදි අපිට තියෙන එක බාධාවක් විදිහට අපි දැනට දකින්නේ අපිට පළාත් පාලන ආයතනවල බලය දැන් ටිකක් නොල්ල වශයෙන් සම්යම්මන් දේවල් කරන්න පුළුවන් වුණාට ලේකම්වරු ලේකම්තුමියලා ඉන්නවා දැන් ඒගොල්ලෝ යටතේ දැන් පාලනය වෙන්නේ. හැබැයි ජනතාවට ළඟටම අපිට සේවය කරන්න අර අපි බජට් එකෙන් වෙන් කරපු මුදල් කියන්නකෝ දැන් මාස 8ක් ඇතුළත අපි වියදම් කරන්න ඕනේ. වේගෙන් වියදම් කරන්න ඕනේ. ලොකු මුදලක් අපි වෙන් කරලා තියෙනවා ග්‍රාමීය සංවර්ධන සහ මේ පළාතේ දිනුන වලට. ඉතින් ඒවා අපි ජනතාව වෙත මේ ප්‍රතිලාභ ලබා දෙන්නම් අපි අනිවාර්යෙන් පළාත් පාලන ආයතනවල අපේ නියෝජනය ශක්තිමත් කරගන්න ඕනේ. මොකද එහෙම නැතුව අපි උඩින් මේව කරාට කොච්චර වුණත් ඒක පල්ලෙහාට එනකොට ඒක හරි විදිහට හරි වේගෙන් ඉන්නේ නැහැ. ඉතින් ඕක තමයි අපේ ඊළඟ
අරමුණ විදියට මම හිතන්නේ අපිට දකින්නේ මොකද ඒකත් කරාම අපිට ගොඩක් දේවල් මේ මැතිවරණයෙන් පස්සේ මීට වැඩි වේගෙන් කරන්න සහ මීට වැඩි බලදායී විදියට කරන්න ලැබෙයි කියන අපි හිතනවා. මොකද ගොඩක් වෙලාවට අපි දැන් අපි උඩ මට්ටමේ උනත් අමාත්‍යාංශ මට්ටමේ ආයතන මට්ටමේ ගත්තත් මේ මාස දැන් අපි සාමාන්‍ය මාස 3 පැනලා දැන් මාස 4ට ලඟ වෙගෙන ඉනවා. ඇමති මණ්ඩලයේ විදියට අපි වැඩබාර අරගෙන. එතකොට ඒකෙදි විශේෂයෙන්ම අපිට මුණ දෙන්න තියෙන ගොඩක් වෙලා තියෙන ගොඩක් ප්‍රශ්න පටලෝප ප්‍රශ්න. ඒ කියන්නේ කිසි පිළිවෙලකට නෙමෙයි ගොඩක් හැම ආයතනෙම ගත්තොත් තියෙන්නේ පිළිවෙලකට නෙමෙයි වැඩ කළා. අපිට දැන් අලුත් දෙයක් කරන්න උනත් අර අරවැය තියෙන පිළිවෙල හදන්න වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් හෙට කැබිනට් එක තියෙනවා. ඒ වගේ හැම සතියෙම අපි කැබිනට් රැස්වීමක් තියෙනවා. කැබිනට් රැස්වීමට සාමාන්‍යයෙන් කැබිනට් පේපර් 60 ගාණක් 70 ගාණක් අපි 21 දෙනා 24 දෙනා ඔක්කොම බලුවොත් හරහා මේ මුතුළු හරහා මේ ප්‍රසන්ට් වෙනවා. ඒ බහුතරයක 90ක් විතරම තියෙන්නේ තිබිච්ච ඒවා පැටලුම් අරගෙන එක. මොකද තිබිච්ච පැටලුම් වැරදි කැබිනට් ඩිසිෂන් අරන් තියෙනවා. ඒවා ඉස්සරහට යන්න බෑ. බිල්ඩින් එකක් ගත්තත් හදන එක නැවතිලා තියෙනවා. ඒවා ක්‍රමවත් නැහැ. නවත්තලා තියෙන්නේ කිසිම පිළිවෙලක් නැහැ. LD ගන්න ඕන ලික්විඩේට් ඩැමේජ් ගන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒ කන්ට්‍රැක්ටර්ලා ක්ලේම් කළා ආයතන වලින්ම බොන්ඩ් එක අරගෙන අර වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න විසඳගන්නේ නැහැ. ලීගල් ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා හැම